ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ තවත් සුපිරි නිවසක් විරෝධාර හමුදාවෝ අද අත්පත් කරගත්හ. පුදුගුඩිරිප්පු නගරයට ඉතා ආසන්නව අධිආරක්ෂිත කලාපයක පිහිටා තිබූ මෙම සුවිසල් නිවස අංග සම්පූර්ණව හා අති සුකෝපභෝගීව ඉදිකර තිබූ බව එහි සිටින අප නියෝජිත සුජිත් විතානපතිරණ පවසයි. ත්‍රස්ත නායකයාගේ මෙම සුවිසල් නිවස පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන අප නියෝජිත සුජිත් විතානපතිරණ. LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රැඳී සිටි භූගත මහල් 3කින් සමන්විත පුතුකුඩිරිප්පු නගරයට ආසන්නයේ පිහිටි දැවැන්ත අති සුඛෝපභෝගී නිවසයි මේ. දින 4ක් පුරා පැවති දරුණු සටනකින් අනතුරුව මෙම නිවස යුද හමුදාව අත්පත් කරගනු ලැබුවා. ඒ වන්නේ මානුෂීය මෙහෙයුමේ අවසන් සටනේ තවත් තීරණාත්මක ජයග්‍රහණයක් ලෙසින් වසර 30කට ආසන්න කාලයක් LTT ක්‍රියාකාරකම් හේතුවෙන් සිදු වුණේ උතුරේ අහිංසක ජනතාවගේ නිදහස් නිවහල් ජීවිතය අහිමි කිරීම. මෙවන විට ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය පවා උදුරා ගන්නා තත්ත්වයට LTT පත්ව සිටින්නේ. LTT නායකයන්ගේ අති සුඛෝපභෝගී ජීවිත පිළිබඳ කරුණු මෙවන විට වන්නි මානුෂීය මෙහෙයුමෙන් හෙළිදරව් වෙමින් පවතිනවා. මහල් 3කින් සමන්විත මේ ආකාරයෙන් වූ භූගත මාලිගා තුලයි LTT නායකයා රැඳී සිට ඇත්තේ. මේ තුලින් LTTයේ සැබෑ යථාර්ථය මෙරටට පමණක් නොව මුළු ලෝකයටම ප්‍රදර්ශනය කරනවා. 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගේ අධීක්ෂණයෙන් 681 වන බල සේනාධිපති ලුතිනන්ට් කර්නල් ලලන්ත ගමගේගේ මෙහෙයවීමෙන් 14 වන ගජබා රෙජිමේන්තුව ත්‍රස්ත නායකයාගේ මෙම නිවාස සංකීර්ණය අත්පත් කරගනු ලැබුවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් රැඳී සිටි අතු සුඛෝපභෝගී නිවාස දෙකක් මෙවන විටත් යුද හමුදාව අතට පත්ව තිබෙන්නේ. එහෙත් මෙතෙක් හමු විශාලතම නිවස මෙය බවයි යුද හමුදාව පවසන්නේ. යුද හමුදාවේ බරාවි ප්‍රහාරයකට හෝ ගුවන් හමුදාවේ කපීර් ප්‍රහාරයකට පවා හසු නොවන ආකාරයෙන් ශක්තිමත් ලෙසයි මෙම ත්‍රස්ත මාලිගාව සකස් කොට තිබෙන්නේ. විශේෂයෙන් කොන්ක්‍රීට් බිත්තියක් අඩි 2.5ක් පමණ ඝනකමකින් යුක්තයි. පාලම් සකස් කිරීමට යොදා ගන්නා කම්බි වලින් මෙම කොන්ක්‍රීට් බිත්ති සකස් කොට තිබෙන්නේ. භූගත මහල් 3ක් සහිත සමස්ත නිවසම වායු සමීකරණය කොට තිබෙන්නේ. සියලු පහසුකම් වලින් සමන්විත කාමර 10ක් මේ තුල පවතිනවා. ඉතා ආරක්ෂිතව ඇතුළත සාකච්ඡා වන කිසිදු දෙයක් පිටට නොඇසෙනසේ සකස් කළ මෙහෙයුම් මැදිරියක්ද භූගත නිවසට අයත්. LTTයේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනා මේ තුල ත්‍රස්ත ක්‍රියාකාරකම් LTT නායකයා සමග සැලසුම් කරන්නට ඇති බවයි යුද හමුදාව සැකපල කරන්නේ. මෙම ප්‍රදේශයට යුද හමුදාව ඇතුල් වීම වැළැක්වීමට LTTය දැඩි ලෙස උත්සාහ කළ බව සටනේ නියුතු රණවිරුවන් අප සමග කියා සිටියා. මීට කිලෝමීටරයක පමණ දුර ඉඳන් උත්සාහ කරා මේගොල්ලෝ අපේ ගමන නවත්තන්න. කියන්නේ අපිට තේරුම් ගියා මොකක් හරි විශේෂ වැදගත් ස්ථානයක් මේ ප්‍රදේශයේ තියෙනවා කියලා. ඒක දැඩි සතුරු ප්‍රහාර මේ හැරෙදි අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. දින 4ක පමණ සටනින් පසුව තමයි මේ ප්‍රදේශය අපි අල්ලගත්තේ. විශේෂයෙන්ම 53 වන සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ 8 වන කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් 14 වන බලයනී ගජබා රෙජිමේන්තුව තමයි මේ ප්‍රදේශය අල්ලගත්තේ. අපි තුන් පැත්තකින් කොටු කරලා මේ කඳවුරට කිලෝමීටරයකට විතර එහාදී තමා ගැටුම් ඇති වුණේ. ඒ ගැටුම් ඉතාම මාරාන්තික විදිහට සිදු කරා. හතර පැත්තෙම උන්ගේ බලය උපරිම යෙදුවා. ඒ වෙනකොට අපේ බටපිරිස් සෑහෙන දුරක් ගෙවලා යුදය පෙරමුණේ හොඳ ශක්තිමත්ව හිටියා. ඒ ඉන්න දැවැන්ත කම්බිවටවල් 4කින් ආවරණය කොට සිවිල් වැසියෙකුට ඇතුළු විය නොහැකි පරිදි අධි ආරක්ෂිත කලාපයක් තුලයි නිවස පිහිටා තිබෙන්නේ. ත්‍රස්ත මාලිගය වටා පමණක් මුරකුටි 22ක් තිබෙනවා. අධි ආරක්ෂිත කලාපයේ සෑම මීටර 30කටම එකක් වනසේ ඇත්තේ මුරකුටි. මම මේ සිටින්නේ මෙම නිවසේ දෙවන මහල තුල. පළමු වන මහලේ සිට තුන්වන මහල දක්වා ගමන් කළ හැකි ආරක්ෂිත පඩිපෙළක් මෙම නිවස තුල දක්නට ලැබෙනවා. පරාජයෙන් විරුවැටි සිටින LTTය යුද හමුදාවට උපරිම හානියක් සිදු කිරීමටයි සැලසුම් කරන්නේ. ඒ නිසාමයි සෑම තැනකම මරවුගුල් බිම්බෝම්බ අටවා පලා යන්නේ. සුපුරුදු පරිදි මෙම භූගත නිවස හා අවට ප්‍රදේශය මරවුගුල් වලින් පිරී පැවති ආකාරය මෙහි මරවුගුල් ඉවත් කිරීමේ කටයුතු වල නිරත වූ ඉංජිනේරු බලකායේ නිලධාරීන් අපට පැහැදිලි කරනු ලැබුවා. අතරම ගත්තොත් මේ භූමිය පුරාම සහ මේ භූගත බංකරේ සියලුම තැන් ඉතාමත්ම මාරාන්තික ආකාරයකින් මරවුගුල් යොදලා අපිට උපරිම හානියක් සිදු කරන්නට කටයුතු කර බව පේනවා. භූගත නිවසේ සෑම කාමරයකටම පවතින නාන කාමර තුල උණුසුම් ජලය සිසිල් ජලය ලබා ගැනීමේ පහසුකම් පවතින්නේ. මෙම ම්ලේච්ඡත්වය පරාජය කිරීමේ
වන්නේ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරයි මෙවන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. භූගත නිවස අසලම LTT නායකයාගේ රථය ගාල් කොට තැබීමේ කොන්ක්‍රීට් කොට සැකසූ ශක්තිමත් බංකරයයි මේ. විසුම් දොරටුව අභියසම ඊලාම් සිටියම සකස් කොට ඇති අයුරුද අපට දක්නට ලැබුණා. ප්‍රධාන භූගත නිවස වටා තවත් නිවාස කීපයක් දක්නට ලැබෙනවා. LTT නායකයාගේ සේවකයන්ට රැඳී සිටින්නට එම නිවස ඉදිකොට ඇති බවයි යුද හමුදාව සැකපල කරන්නේ. පුතුකුඩිරිප්පු නගරයට ආසන්නයේ වනාන්තරය තුල මෙම නිවාස සංකීර්ණය හුදකලාව ඉදිකොට තිබීමත් විශේෂත්වයක්. චමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ සිට